ඉතින් කොහොමද ඔයාලට පරිස්සමට සතුටින් ඉන්නව නේද? අදත් ඔයාලව මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මං අද ඔයාලට එක්ක බෙදා ගන්න යන්නේ මගේ garden එක මම ලස්සන කරන්න වෙන මහන්සිය ගැන. ඒ කියන්නේ අද නම් මං තනියෙන් නෙමෙයි garden එක හදන්නේ. අද මට දෙන්නෙක් උදව් කරා. මොකද දැන් වත්ත ටික ටික ලස්සන වෙනවනේ. ඉතින් එයාලටත් ඒක දකිද්දි ආස හිතෙන හින්දා ඉතින් තවත් ඒ වත්ත ලස්සන කරගන්න මට එයාලා උදව් කරනවා. පේනව නේද? දැන් මගේ මැංගුස් ගහෙත් ගෙඩි ඇවිල්ලා. අපි ඉතින් ඒව කඩද්දිත් බලමු. අද ඉතින් මට මගේ හස්බන්ඩ්ගේ අපේ අයියාගේ පොඩ්ඩයි මාර සපෝට් එකක් දුන්නා වත්ත සුද්ධ කරගන්න, ඒ කියන්නේ ලස්සන කරගන්න. මොකද අපේ ගෙදර පුවක් ගහක් තිබ්බා. ඒ පුවක් ගහ කැපුවා. මොකද මේ දවස් ටික ඔයගොල්ලෝ දන්නවනේ හුළඟ සැරයි වැස්සත් කාලේ වගේනේ. ඒකේ හින්දා අපි පුවක් ගහ කැපුවා. ඉතින් මට හිතුණා ඒක කපලා විසි කරන එකේ ලස්සන වැඩක් කරගන්න පුළුවන් වුණොත් කොහොමද කියලා. ඉතින් ඒකේ හින්දා මම මගේ පුවක් ගහ මෙන්න මේ විදියට කෑලි කෑලි වලට කපා ගත්තා. ඒක අපේ තේනවාටි කියලා ටික කපාගෙන ඒවා හිටවන්න වලවල් ටිකත් ඒ දෙන්නම එකතු වෙලා මට හාරලා ඒ ටික හිටවලම දුන්නා. මොකද ඒක ටිකක් බැරෑරුම් වැඩි හින්දා. ඉතින් මම ඔයාලට කියලා තියෙනනේ මට පුළුවන් දෙයක් තියෙනවා නම් මං තනියෙන් කරගන්නවා. බැරි දෙයක් ආවොත් ඉතින් මං කාගෙන් හරි උදව්වක් ගන්නවා. ඇත්තටම මට දැන් අපේ අයියා මාර සපෝට් එකක් දෙන්නේ garden එක හදාගන්න. ඒ කියන්නේ ගොඩක් වෙලාවට එයා දකින මල් මට එක එක විදිහේ මල් ගෙනල්ලා දෙනවා. මොකද එයා දන්නා ඒ තරම් මම මල් වලට හරිම ආසයි කියලා. ඒ වගේම තමයි මම ආදරෙන් මතක් කරන අපේ අයියාගේ පොඩි එක්කෙනා හැම වෙලේම මට මොනවාට හරි උදව්වක් ඕන නම් නැන්ද ඔයාට මම මොනවාද කරලා දෙන්න ඕනි කියලා. ඉතින් අපේ ගෙදර ඉන්න හැම වෙලාවෙම මා එක්ක එකතු වෙලා දැන් ඉතින් මට උදව් කරනවා. ඉතින් දැන් ඔන්න එයාලා ඊයේ තමයි මට මේ වැඩ ටික කරලා දුන්නේ. ඔන්න අද මම දැන් උදෙන්ම වැඩ ටික ඉවර කරලා තනියෙන් ඉතුරු වැඩ ටික කරගන්නවා. මොකද දැන් තියෙන වැඩ තියෙන චූටි චූටි වැඩ ටිකක් ඉඳ ඒ ටික මම මේ විදිහට තනියෙන් කරගන්නවා. ඉතින් මට හිතුණා මෙතනට මං අලුතෙන් ඩුබායි රෝස වගේක් ගත්තා. ඒ ටික මේ විදිහට එල්ලුවොත් ලස්සන වෙයි කියලා හිතලා මෙන්න මේ විදිහට දැම්මන් එතනත් හදාගෙන ආයි මට හිතුණා චූටි පාත්තියක් වගේ හදා ගන්න ඕනි කියලා. ඉතින් මගේ කලින් වීඩියෝස් බලපු අය දැක්කනේ අර කොළ ටික. ඉතින් ඒකිනුත් මම දඬු කපා ගන්නවා. ඊළඟට මට හිතුණා මං හිටවපු පුවක් කොට තවත් ලස්සන වෙන්න මේ වගේ ලස්සනට තීන්ත ටිකක් ගාගත්තා නම් හරි කියලා. මොකද හැමදාමත් වගේම අපි කරන දේ පුංචියට වෙනසක් හරි කරොත් ඒකේ අමුතු ලස්සනක් අපි හිතන්නේ නැති විදිහට ඒකට එනවා. ඉතින් මං ගාව තීන්ත වගේක් තිබ්බනේ. ඉතින් ඒ තීන්ත ටික මම මේ විදිහට පාටින් පාට يعني පාට දෙකකින් කොටවලට ගහගත්තා. ඇත්තටම මේ තීන්ත ගෙනාවේ අපේ ගෙදර ග්‍රිල් වලටයි ජනෙල් වලටයි ගහන්නේ. ඉතින් ඇත්තටම මේක ගන්න උන් නැති හින්දා මම දැන් මේකට ප්‍රයෝජනයක් ගත්තා. හැබැයි ඉතින් මේක ඉවරනාට පස්සේ නම් මට අනිවාර්යයෙන්ම බැනුම් අහන්න වෙනවා. මොකද ගෙදරට ගෙනාපු එකෙන්නේ. ඒත් කමක් නැහැ ඉතින්. ඒක මං අපතේ ඇවේ නෑනේ. මම වත්තට ලස්සන කරන් ආවනේ. ඊට පස්සේ මට හිතුණා කොට දෙකක් අතර තියෙන පරතරයට මේ වගේ ලස්සනට අර කොළ දඬු ටික හිටව ගත්තාම කියන්නේ දැන් මේක අපිලි වලට තිබ්බට මේ දඬු ගොඩක් උස යනවා. එතකොට මට ගානට කප්පාදු කරලා ලස්සනට පාත්තියක් වගේ හදන්න පුළුවන් කියලා. ඉතින් මම කොහොම හරි කොට දෙකක් අතර තියෙන පරතරයට ওই වගේ දඬු කෑලි, එතකොට රත්මල්, තනකොළ වගේ චූටි චූටියට කවලෙන් කවලට හිටෙවුවා. ඊට පස්සේ ඉතින් ඒකට වතුර දාලා ඉවර වෙලා ඒක හොඳට තෙත් කරලා තිබ්බා. ඔයාලට කියන්න ඇත්තටම මගේ වෙලාවට කොහෙද හොඳට තදට අවුව පායලා තිබ්බට මම මේ ටික හිටවල ඉවර වෙද්දි වැස්සා. ඉතින් එතකොට තවත් හොඳයිනේ මං හිටවපු එකට. ඉතින් දැන් මම මේ විදිහට මගේ වැඩ ටික සේරම ඉවර කරලා ඉවර වෙලා මට හිතුණා චූටි චිප් ගල් තියෙනවානේ. චිප් ගල් ටිකකුත් ඔහොම ලස්සනට වටේට දැම්මනම්
ඇත්තට හරිම ලස්සනයි කියලා. ඉතින් හිතුවට වැඩිය ඒක මාරම ලස්සනයි. මොකද අපි කරන පුංචි පුංචි දේවල් වලින් තව තවත් අපි කරන වැඩේ ලස්සන වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ අදහසක් තියෙනවා නම් ඔයාලට පුළුවන් එතකොට ගඩොල් කෑලි, එතකොට උළු කෑලි, ඒ වගේ කැමති දෙයකින් ලස්සන කරගන්න. ඉතින් ඊට පස්සේ මගේ ෆාම් ගහෙත් මෙන්න මේ වගේ අතු චුට්ට වැවිලා තිබ්බා. දැන් මම මේක උඩින් මල් පෝච්චි තියන්නනේ යන්නේ. ඉතින් ඒ ටිකත් කපාගෙන ඉවර වෙලා මෙන්න මෙහෙම දැන් මම මල් පෝච්චි තියාගන්නවා. මෙතනට ටිකක් අවු එන හින්දා මම මෙතනට බෝගන් විලා තමයි තියාගත්තේ. මොකද මේ දවස් ටිකේ මට බෝගන් විලා පිස්සුවක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නකෝ මම බෝගන් විලා හිටවන වීඩියෝ එක. ඔයා දන්නවද මගේ වත්තේ තියෙන ගස් වලින් මං ආසම පැලේ මේක. මොකද ඒක හරිම ලස්සනයි. ඒක කියන්නේ ලස්සනට කපන්න පුළුවන්. ඒක චූටි අත්තකින් තමයි ඔන්න ඔය විදියට හදාගෙන තියෙන්නේ. ඒකත් මට අයියා තමයි ගෙනල්ලා දුන්නේ. ඉතින් මේ විදිහට දැන් මම තව ඕකිඩ් පැලයක් හිටව ගන්න යන්නේ. පොල් එලි ටිකක් කපාගෙන ඒකත් මම පොල් කොටයට තියලා බැඳ ගන්නවා. මට හිතුණා එතනට ඒක ලස්සනයි කියලා. මේකේ ලස්සන චූටි නිකන් කුරුල්ලෙක් වගේ පැමලක් එන්නේ. ඒක හරිම ලස්සනයි. ඔයාලට මං කියවනේ මට ඩුබායි රෝස වගේක් මං ගත්තා කියලා. ඒ ටිකත් ඔන්න ওই විදිහට මං දැන් හිටව ගන්නවා. ඇත්තටම ඒකේ මං පසු මිශ්‍රණයට ගත්තේ කොම්පෝස්ටුයි, වැලි, කොහොබත් ටිකක් දැම්මා. ඊට අමතරව රතු පස් දැම්මා. ඇත්තටම ඒකට හොඳට මේ මුල් අල්ලලා හිටිනවා. මොකද පස් තට්ටුව ටිකක් ඝනකමට තියෙන හින්දා හොඳට මුල් අල්ලලා එනවා. ටිකක් වැඩිපුර වැලි දාන්න ඕනේ. මොකද එතකොට වතුර ගලාගෙන යන ප්‍රමාණය වැඩි වෙනවා. නැත්නම් වතුර රැඳුනොත් නම් මුල් කුණු වෙන්න ගන්නවා. ඉතින් මේ විදිහට දැන් මං හිටවගෙන ඒක එල්ලන්න තමයි යන්නේ. ඔයගොල්ලෝ දැක්කනේ මං හරහට ලීයක් ගැට ගහනවා. අන්න ඒකට තමයි මම මේ වැඩේ කරගත්තේ. මොකද මං හරි ආසයි ඔය ජපන් රෝස නැත්නම් දවල් කුමාරි වල මල් කිසි අඩුවක් වෙන්නේ නැහැ. හරිම ලස්සනයි. ඉතින් මෙන්න මේ විදිහට මම දැන් අර හරහට ගහගත්ත ලීයට ලණු ටිකක් කොහොම එල්ලගෙන ඒක තමයි මම මල් පෝච්චි ටික එල්ලන්නේ. බලන් ඉන්නක මම කොහොමද මගේ වත්ත ලස්සන කරගන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මං අද මගේ ගෙදර අයින් කරපු පුවක් ගහකින් වත්ත ලස්සන කරගත්තේ වගේම තව තවත් මගේ වසට ලස්සන පෙනුමක් අරගෙන ආවේ. ඉතින් මං හිතනවා ඔයාලගේ ගාඩන් එක මගේ වත්තට වැඩිය තවත් ලස්සන ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලා අමතක නොකර කමෙන්ට් එකක් දාන්න. හැමදාමත් වගේම මං ඔයාලට හරිම ආදරෙයි. පරිස්සමට ඉන්න ඕනේ. අමතක නොකර subscribe කරලා like කරලා share කරන්න ඕනේ. අද වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you. मनलोल रंग सेना हृदय से